මම අද ඔයාලට වීඩියෝ එකක් ගෙන්න හැදුවේ මගේ ෆාම් එකේ ඉන්න මෙන්න මේ පුංචි පැටියට අද මම පණු බෙහෙත් දෙන්න තීරණය කරා. මොකද මීට කලින් හිටපු දෙන්නෙකුන්ට මගේ පැටව දෙන්නෙකුට මම පණු බෙහෙත් දුන්නා. ඉතින් ඒක මම වීඩියෝ එකත් ඒ වීඩියෝ එකත් මම ඔයාලට දාලා තිනවා. ඉතින් ඒ වගේම මම ඒ පණු බෙහෙත් දුන්නේ පෙති ගෙනල්ලා බෙල්ලා කුඩු කරලා තමයි ඉතින් දුන්නේ. නමුත් මෙයාට මේ ඉන්නේ මෙයාට අද මම දෙන්න හදන්නේ පෙති නෙමෙයි. මෙයාලට දෙන්න හදන්නේ වෙනම දීරයක් වගේ තියෙන පොඩි බෙහෙත් එකක්. ඉතින් මේක අපි අර ඉන්ජෙක්ෂන් ගන්න ඒ සිරින්ජ් එකකින් අපි දෙන්න ඕනේ 0.3ක් වගේ ප්‍රමාණයක් තමයි මෙයාලට දෙන්න ඕනේ. ඉතින් මෙයාට මාසයක් වගේ පැටියෙක් තමයි මේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙයාට මම දැන් දෙනවා ඒ පණු බෙහෙත්. ඉතින් මේ පණු බෙහෙත් දෙන්නේ සිරින්ජ් එකකට දාලා බීලා එයාගේ කට ඇතුළට දාලා බීලා තමයි අපි ඒක ඇත්තටම පහසුයි. ඉතින් අපි බලමු මෙයා කොයි වගේ මොනා කරයිද කියලා. මොකද මෙයා පොඩි සතෙක්. ඉතින් මෙයාට මීට කලින් පණු බෙහෙත් දීලාම නැහැ. ඉතින් ඒ නිසා මෙයා මාසයක් විතර ගියාට පස්සේ මෙයාගේ මේ බර ප්‍රමාණය දෙකකින් කිලෝ 40ක් 45ක් වගේ ඉන්න මේ සතා මේ පැටව. ඉතින් මෙයාට අපි පණු බෙහෙත් දෙන්න ඕනේ. මොකද එයාගේ සෞඛ්‍යමය පැත්ත ගැන හිතලා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒ දේවල් මගේ ෆාම් එකේ අනිවාර්යෙන් සත්තු ගැන කොහොමත් මම සැලකිලිමත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න හදන්නේ මේ පැටවට පණු බෙහෙත් දෙන මේ අවස්ථාව ඔයාලට පෙන්වනවා කියන එකයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම කොහොමද මේ සතාට පණු බෙහෙත් දෙන්නේ, කොහොමද මේ සතා මේ සිරින්ජ් එකකට අපි මේ බෙහෙත් අරගෙන බෙල්ලා මේ සතාගේ කටට ඇතුල් කරලා බෙල්ලා දෙන්නේ කියලා. මේ ෆාම් එකේ ඉන්න සෑම පැටවෙකම මම මේ බැඳලා තියෙන ටිකක් මෙයා දැන් කකා හිටියේ මං ගෙනල්ලා දැන් ටිකක් බැඳලා තිනවා. මොකද මෙයාට ඒ අවශ්‍ය දේවල් සිද්ධ කරන්න අනිත් අය කැම් කනවා. ඉතින් ඒ නිසා මම දැන් මෙයාට පණු බෙහෙත් දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මෙයාට මේ දේ දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අර තියෙන ඒ දියරය මම මේ සිලින්ඩරය තුලට මෙහෙම මෙන්න මේ ආකාරයට ගන්නවා. මේ විදිහට සම 3ක් වගේ, ඒ කියන්නේ මිලි 3ක් වගේ තමයි අපි ගන්න ඕනේ. ඊට පස්සේ අරගෙන අපි සතා ළඟට ගිහිල්ලා බෙල්ලා ඔපරිස්මෙන් ඔගේ කට අල්ලගෙන බෙල්ලා අන්න පොඩ්ඩක් මිරිකලා මෙන්න මේ විදිහට ඇතුළට දාන්න ඕනේ. දාලා බෙල්ලා ටිකක් වෙලා යනකොට මිරිකුවට පස්සේ ඇතුළට කට ඇතුළටම ගියාට පස්සේ ටිකක් වහගෙන ඉන්නවා. ඊට පස්සේ ඔව් ගිලිනවා. ඉතින් ඒ ටික මේ විදිහට තමයි පොවන්නේ අපි. ඉතින් ඔන්න ওই විදිහට තමයි අද මම මෙයාට පණු බෙහෙත් ලබා දුන්නේ. මේ පණු බෙහෙත් අපි කට ඇතුළට දාලා බිල්ලා ඒ සිරින්ජ් එකෙන් දැම්මට පස්සේ ටික වෙලාවක් උඩට ස්විමින්නකොට එයාට ඉතින් ගිලිනවා. පොඩි සතෙක් නිසා ඉතින් එයා ගිලිනවා. ඊට පස්සේ ඉතින් කිසිම අපහසුවකින් තොරව මේ දේවල් සිද්ධ කරනවා. එහෙම නැත්නම් ඉතින් අර තව තියෙනවා මේ වගේ නොකර කෙසෙල් අරන් බෙල්ලා ඒ කෙසෙල් ඇතුළට තියෙන පණු පෙති, ඒ පෙති තමයි දාන්න පහසු. ඒවා ඇතුළට දාලා බෙල්ලා කෙහ ගෙඩිය ඇතුළට මැද්දට දාලා බෙල්ලා කෙහ ගෙඩිය කන්න දෙනවා. තමයි මීට වඩා සමහර ලොකු සත්තුන්ට හෝ මේ වගේ සත්තුන්ටත් දෙන්න පුළුවන්. ඉතින් එහෙමත් දීම ක්‍රමවේදයක් තියෙනවා. කොහොම නමුත් මගේ ෆාම් එකේ මේ සතාට මම මේ විදිහට තමයි අද දවසේ එයාගේ පණු බෙහෙත් දුන්නේ. ඉතින් ඔයාලා කොහොමද ඔයාලගේ සත්තුන්ට පණු බෙහෙත් දෙන්නේ කොහොමද? අනිත් අයටත් ඒ ක්‍රමවේද ඔයාලගේ අදහසක් ඔයාලා කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.